නැගිටපන්. රස්සාවට ඵලයන්. යාපන් සාවිත්‍රි උඹට සල්ලි ඕන කියලා කිව්වනේ නේද? අන්න ඒකින්ද මේ ලෝකේ තියෙන පැරණිම ගෞරවනීයම රස්සාවට තමයි උඹ ගෙනත් දාලා තින්නේ. උඹ මේකෙන් ඕන තරම් සල්ලි හොයාගනි. තමසේ මාර ජරාමිනියෙක් කොයි පොඩ්ඩක් හිතපන්. කොයි රස්සාවෙන්ද මෙහෙම සල්ලියක් හම්බෙන්නේ? මේ බලපන් සාවිත්‍රි උඹ කොච්චර ලස්සනද? හැබැයි මේ ලස්සන හැමදාම තියෙන්නේ නෑනේ බං. ඉල්ලුමට සැපෙමුම දීලා පුළුවන් කාලේ කීයක් හරි හොයාගනින් බං. තමසේ මාර ජරාමිනියෙක් මේ වගේ කෙල්ල කී දෙනෙක් මේ විදිහට විකුණලා නැද්ද? මම වුණා තමසේ කියන කිසි දෙයක් මම ආයි කරන්නේ නැහැ. උඹට මතක නැද්ද මං උඹව කසාද බැන්දා කියලා? සහතිකේ මතක නැද්ද? පින් සිද්ධ වෙයි. මම ආයි ගමට ගිහින් ඇරලා වුණා. මම මේ දේවල් කොහටවත් කියන්නේ නැහැ. අනේ පිටේ මන්ට මෙහෙම ඉන්න බෑ. උඹ හරි ලස්සනයි බන් සාවිත්‍රි. උඹගේ මේ ලස්සනට තියෙන මූණ ඇසිඩ් වතුරෙන් හොදගෙන අවලස්සන කරගන්න එපා. තේරුණාද? රේනු මල්මිටේ රේනු මේ වරෙන් මේකිට කියා දීපන් මේ ආමි පැටිය කියන්නේ කවුද කියලා. තේරුණාද? තවත් එකක් මේකිට කියපන් කොහොමද එන කස්ටමර්ස්ලව සතුටු කරලා වැඩේ කරගන්න කියලා. දැන් ඉතින් අදලා වැඩක් නෑ නංගි. ඔය මුර්ගයාගෙන් නිදහස් වෙනවා බොරු. ඔයා මේකට හුරු වෙන්න. කාලයක් යද්දි වාට නිදහසක් ලැබෙයි. එදාට ඔයා තීරණයක් ගන්න. එතකන් මුන්ගේ විශ්වාසය දිනා ගන්න. එතකොට ඔයාට වාසි.
අඩෝ පට්ට මෙලඩියා සෙට් එක ඒක සෙට් එක බලනවා කොයි පුතාර අවද ඔබද ලියුමේ යන්නේ වොඩ්කා බලේවා මගේ ඇඟ ඇතුලින් ඉන්න ඕක තමයි උඹට මං කියන මගේ ස්ටෝරියක් උඹට බැරිද මගේ ස්ටෝරිය ලියන්න ඒක ලියපන් සුපිරි සින්දුව උඹගේ වගේ ලියුවොත් මට ලංකාවේ ඉන්න තමයි නේද අඩෝ ඇයි බං එහෙම කියන්නේ අපිත් හොඳ හොඳ ලස්සන ස්ටෝරි තියෙනවා ඉතින් මොකද වෙන්නේ ඔය අන්නතේ සගුවේ පැත්ත කියන රවුමක් දාලා යන්න ආවා යන්න දෙහවලුත් නෑ නේ ඒක නෙමෙයි ඊයේ මොකද වෙලපල්ල හැදගලද මොකුත් නෑ බං පොඩි ඩ්‍රින්ක් එකක් දාන්න ගියා ඔය චොර බෝවාලා දෙන්න තුන් දෙනෙකුත් ඇවිල්ලා හිටියා අන්න නැද්ද පොඩ්ඩක් චොර කරවුන් ගෑ ගහලා බං ජොවින්ට් එක ගන්නවම කොහොමද බිව්වම චොරනේ බං ඔබ දැනගන්න බෑ ඉතින් උන් එක පොඩි කවුද බං හිතලා හිතන්නේ බං ඔක්කොම යාළුවනේ නමත් එක්කම කෑවා බං ඕවට යනවා ඉතින් හොඳ එඩිය ගාවා කියන්නේ ඒක නෙමෙයි මොකද බං කොච්චර ඇමරෙන්නේ ඔබට හම්බෙන්න ආවේ උමනාවට දන්නවා ඔබ බයික් එක යන්නේ යන්නේ බයික් එකක් ටිකක් උවමනා වෙනවා උඹට මොනවාරි වැඩ මොනවද තියෙනවද වැඩ වගේ යන්න තියනවා අවසර බයික් යන කොහෙද හරි හරි මම යන ගමන උඹට හරියට පැහැදිලිවම කියන්නම්කෝ උඹ එක්කම්ම ගිහිල්ලා පෙන්නන්න ආදරේ ටිකක් බයික් එක ටිකක් දියන්කෝ එන මම යතුරු ගෙනල්ලා දෙන්න හැබැයි අවශ්‍ය දීලා දෙන්න ඕන හරි හරි ඉක්මනට එන්නකෝ පරිස්සම් ගිහලා මට ඉක්මනට ගෙනල්ලා දියන් බයික් එක අවශ්‍ය දි මට පොඩි වැඩවල දිහට යන්න දියන අනිවාර්යෙන් ඕන ඉක්මනට එන්නම්කෝ ඒක නෙමෙයි බෝ යන ගමන මාව දවසක අනිවාර්යෙන් එක්කගෙන යන්නත් ඕන හරිද හරි හරි ඔය ආවෙක් කයන්නද එදා කියපු ළමයාම දෙවට උන් මේකයි මහත්තයා දැන් හැම බඩුවක්ම ගණන්නේ ඒ කියන්නේ වලු කරන්නේ ඔව් ඉතින් දැන් ලංකාවේ තියෙන හැම බඩුවක්ම ගාවන්නේ එහෙනම් මහත්තයා ඔයා කියපු දවසට වෙලාවට අපි හෙල්ලව ආවට ගෙනල්ලා දෙනවා ඕකේ ඕකේ බේබි අයියේ අර ගංගා ගෙරිට ගියපන් එළිය වැඩක් තියනවා ලෑස්ති වෙන්න කියලා හරි බේබි මේ දේනු බේබි අයියේ කොබන් අර කවුද බේබි ඒ මම අර පැටි මාත්‍ය ගෙනන් දුන්නේ සාවිත්‍රි අන්න හරි සාවි කොහෙන්ද ගියේ
ඔය කාමරේට වෙලා අඬන්න ඉන්නේ. දැන් ඉතින් අගල වැඩක් නැහැ. හැඬුවල් කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැනේ. මට බෑ මේ මිනිහා මාව රැවට්ටුවා මට ගෙදර යන්න ඕනේ මේ මිනිහා ඔයා විතරක් නෙමෙයි. කෙල්ලෝ කී දෙනෙක් නම් රවට්ටලා ඇද්ද? ඒක එන්නගේ රස්සාව. මට ගෙදර යන්න ඕනේ උඹට ගෙදර යන්න ඕන නම් උන් කියන විදිහට වැඩ කරපන්. දැන් ඉතින් අඬලා වැඩක් නැහැ. රස්සාවට යන්න ලෑස්තිද? නැත්තම් බෝ මරයි. මොකක් හරි ප්‍රශ්නයක් වෙයිද පැටි? කම්සේ බය නැතුව ඉන්නවකෝ. මම ඒ ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. හැබැයි ලොකු පුටු දෙක තුනක් මාරුලා තියෙනවා. ඒකනේ ඉස්සරේ හිටපු ලොක්කා දෙයියා සාංගයක් වගේ යන්නේ. මේ මිනිහට සල්ලි ඕනත් නැහැ. පඩු විතරමයි ඕනේ. තමුසේ දොළපි දෙන්න ටික ලෑස්ති කරගන්නවකෝ. ඒක නම් ප්‍රශ්නයක් නෑ ලොක්කා. සල්ලි වලටයි ගෑනුන්ටයි ලොල් නැති ලොක්කෝ බොහොම අඩුයි බා. උඹ මගේ account එකට සල්ලි ටිකක් දාපන්කෝ. මං හොඳ බෝතලයක් රෙඩි කරන්න. උඹ ගින්දර වගේ කෑල්ලක් ලෑස්ති කරපන්. හරිද? දැනයි වෙලාවයි මං උඹට කියන්නම්කෝ. ඕකේ. කාවද බස්සන්නේ? අපි අලුත් කිව්ව බස්සමුද? කාවද? සාවිත්‍රිය? ඒකට එක්ස්පීරියන්ස් නෑනේ. එහෙනම් කාවද හොඳ? මන් දෙන්න සුපිරි කෑල්ල. ලොක්කගේ ඔළුව තල්ලටේ වගේ සූප්පු කර ඉන්න එක.
ඒනෝ අර කාවිච්ච මොනවද බං කියන්නේ? පව් අයියේ කෙල්ල මොනවා කරගන්නද මන්. ඒක තාම අඬනවද බං? එක්කවර පැටි මහත්තයට කියලා එයාට යන්න දෙන්නකෝ. ඒ ජීව ගෙදර යවුවොත් අපි ඔක්කොම ඉවරයි. මේ ඔක්කොම අක්ම යන්නයි. ඒකේ අපතනටම ගිහිල්ලා කී පතරෝයි. අපි කරන දේවල්. ඒක මොන හරි කරගත්තොත් අපි ඔක්කොටම බල කියන්නේ නේ. ඒක එහෙම වෙන්නේ නෑ බං. ඔයිට වඩා අඬපෙවුම් හැදුනේ. අර අපිට ඉන්න බංකෝ. වරෙන් කරන්න. දෙද බං? හා? මල්ලිලා එන්න. බේබී අයියා. අලුත් කැලේ මුන් නැද්ද? අලුත් කස්ටමර් කෙනෙක් කියලා තියෙනවා. නෝල්ලා. අපේ කොල්ලේ. අලුත් මොකද නැහැ? ළමයි උඹට කවද සෙට් වෙන්නේ? මරණ මොන මගුල වලේවා. මම කරගන්න ඕක කරගන්න. මම හරියන්නේ. ඔය කවුදනේ වගේ යාළුවෝ. ඒ වගේ අපිට යාළුවෙක්. මිනිහා බෑ බෑ කී ආවේ. හැමදේම අහනවා කොහෙද යන්නේ කියලා. මිනිහා වෙයි කියලා තමයි අපිට වෙන්නේ.
ඒක හැමදෙස්සෙම කියවනවා ඔබ යන්න ඕන මටත් බලන්න ඕනේ. එහෙම කියලා. අනිත් එයා එහෙම දැච්ච කාලේ. ඔව් ඉතින් ඔයාලා පුරුදු කරලා ගන්න ඕනේ. මට පුරුදු කරා වගේ වෙනවා. ඔව් ඉතින් වා පුරුදු කාලේනේ. එන්න පුළා මොනවද කරනවද? Gila ya. Ini kali orang kerja yang terang. Nah, kalau apa yang ada kan? Ada customer iya apa? Iya. Wah, ini customer jadi punya mau beli. Mana ada bang ini wajib manusia berarti kayak gitu kan nih? ඒ මනුස්සයා කරන දෙයක් නෑ බං. ඒ මනුස්සයා කරන එකම දේ මගේ දිහා බලාගෙන ඉන්න එක. ඒ මනුස්සයා මගේ ලේසිම කස්ටමර් කෙනෙක්. අනේ ඔබ ඒ විදිහේ තේරම නැති ගලවව නේද බං? වැඩි උනා නේද බලා? වැඩි උනා. ඔව් මේ ගෑනින් නෝ. ආනකට බොන්ඩ් එක නේද කොහොනේ උඹේ ගෑනි කො? කො? Aja. Tapi kayak gini. Ini mau berada. Beda ya aku. Mau berada. Ini. Oh ya. Aduh. Ini deh apa kok? Ada apa yang tadi? Ada apa yang tadi kan? भाई खेलना बता रहा पान अतार पान को किधर क्यों बने अतार पान अतार पान को ए भाई पान अरे अतार पान के यमा में तेरे को बने को बने अरे अरे के लिए अरे तो अतार पान ए भाई Bisa? Oh, ini kok tek tuh. Ada me apa? Iba mau kasih tere. Are yang tuh. Oke. Iba ngapain lagi? Hari kau ada lagi apa nggak ando na? Ada yang kian kau itu? Iba nggak ada aku mau mistake itu. මේ හදිස්සිය මොකද බං කියන්නේ නේ යමුද කියනවා වැඩක් නෑනේ බං ඔබ ගියා කියලා ආතල් එකක් ගන්නෙත් නෑනේ
නිකන් සල්ලි වෙදන් කරගන්න ඕනේ නැහැ නේද? ඒ වැඩ නෑ නේ උඹ මාව ඉස්සෙයවන්කෝ. කොහොමද? මොනවා ඉස්සෙයවන්කෝ. ඔය හිතනවා වගේ නිකන් ඕවට ඇවිල්ලා කියලා නිකන් සල්ලි වෙදන් කරලා වැඩක් නෑ නේද? යනවා නම් ආතල්ලයක් ගන්න බදාගෙන යන්න ඕනේ. නිකන් මොකට සල්ලි වුණ නිකන් දීලා ඉන්න ඕනද? තේරුමක් නෑ. ආතල්ලයක්වත් ගන්න නෑ නේද? ඔබට අපරාධ සල්ලි. එහෙමනේ මේක මා එකපාරක් මෙතන මේ එහෙම නිකන් යන්න බෑ නම් ඕනේ. සල්ලිත් එපේ. හරි. ඔබ වේදන් කරනවා නම් මං එන්න. සල්ලි අවුලන්නේ නැහැ. මම ඒක බලා ගන්නවද? ඒ අන්ද කියවවද? මේ මං ගාන සල්ලි නැහැ. යරි සල්ලි ප්‍රශ්නයක් නැහැ. ඔබ වරෙන්කෝ මාත් එක්ක යන්න. ඔබ වටත් එක්ක වේදන් කරනවා නම් දෙන්නම ආතල්ලයක් ගන්න යා. හරි. කවද්ද මම එක යන්නේ කිව්වද? ඔබට දැන් කවද්ද යන්න ඕන? අද උනත් මම රෙඩි. එහෙනම් හෙට පුළුවන් ඔබට මම එක යන්න. යා. ඒකනේ මොකද්ද ඔබට විතර වුණාවත් නෝහයන්? කවදාවත් නැද්ද? මට පොඩි දුරකට යන්න කියනවා බං ඔබට ගියාට පස්සේ මම කියන්නම්. හරි හරි මොකද්ද කියලා කියපන්කෝ. මම දැනගන්න බෑ. යටි මම එක යවන්නකෝ. අක්හරි ඔරේ තියෙනවා මට නෝ කියන. හරි කියන නේ? මේට ෆ්ලෑෂ් කියලා එනවද? හරි යා. බයලා හෙඩ් ෆ්ලෑෂ් කරලා ඉතලා. ආස්තරා වගේ. ආස්තරා. මොකද? ඔව්. දෙමළ කරගෙන වගේ තියෙනවා. බර ටික කරගෙන මගෙන්. එන ඒක ෂුවර්නේ. මේ ඔබ මට උදව්වක් කරන්න ඕනේ. අරකි ගැන හොඳට ඇහැ ගහගෙන ඉන්න ඕනේ. මේක වෙන හැම කේස් එකක්ම මට කියන්න ඕනේ. තේරුණාද? සාවිත්‍රි. ඉතින් ඔයාලා මෙහින් පැනලා ගිහින් ළමයි. ඉතින් ආයි මේක නතර කරලා ඉවරයි. නිදහස ලැබෙද්දී අපිට විඳින්න තරම් ජීවිතයක් දැන් නෑ අක්කේ. දැටි මේ හොඳටම බොනවා. කොහොම යොතින් නම් ඉක්මනට වෙන ගන්නවා. උඩ බලාගෙන හිටියට අපිට උනත් ආදරේ දැනෙනවා ගන්නන්නේ. මම මේ ගැන කවදාවත් පොතට වෙච්චෙන්නේ උඹට කලින් ආදරය කරලා අපිත් හොඳටම ගෙලව ගත්තා.